ඔකට විභාගයට පොඩ්ඩක් සූදානම් වෙනකොට අන්තිම දවස්වල ප්ලෑන් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ පොඩි අදහසක් ඔයාලට දෙන්නයි හදන්නේ. හරිද? දැන් ඔයත් මේ වෙනකොට යම් ප්ලෑන් එකක ඇති. හරිද? අපිනුත් පොඩි උදව්වක් ඔයාලට හරිද දෙන්නම්. මේට කලින් අවුරුදු වල දරුවෝ අපි සූදානම් කරේ මෙන්න මේ ක්‍රමයට. හරිද? ඒ කටේගේ ප්‍රතිඵල අරගෙන තියෙනවා. ඒකින්ද ඔයත් එහෙම සූදානම් වෙනවා නම් වඩාත් හොඳයි. හරිද? මෙන්න මේ දේ ඔළුවේ තියාගන්න. මේක ජීවිතේ හැම වෙලෙම හැම අවස්ථාවකදී මේක යොදා ගන්න. ඔය කට්ටිය මොනවා හරි දෙයකට සූදානම් වෙනකොට හරිද? ඔයාගේ අතේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අපි හිතමු ඔයා ඉන්ටර්විව් එකට යනවා. ඉන්ටර්විව් එකට ගියපම ඔයා කොහොමද ඒකට මොහොන දෙන්නේ? හරිද? ඒකට යන්න ඉස්සෙල්ලා ඔයාගේ සූදානමක් තියෙන්න ඕනේ. හරිද? මොන ප්‍රශ්න අහයිද කියන එක පිළිබඳව දල අවබෝධයක් ඔයා ගාව තියෙන්න ඕනේ. ඒවට දෙන්නේ ඔයා මොනවද උත්තර? සූදානම් කරගෙන යන්න ඕනේ. හරිද? මොනවා හරි අවස්ථාවකට ඔයා යනකොට ජීවිතේ මොනවා හරි දෙයකට ඒකට යම් සූදානමක් ඇතුව යන්න ඕනේ. හරිද? අපි ඒකට කියනවා විසුවලයිසේෂන් එකක් කියලා වෙලා. හරිද? ඒක බර වැඩිනේ. හරිද? අපි පොඩි සූදානමක් සහිතව ඒකට යන්න ඕනේ. සූදානම් වෙලා කලින් ප්ලෑන් එකක් හදාගෙන යන්න ඕනේ. දැන් ඒ ලෙවල් වලට යනකොට ආත් ඒත් එහෙමයි. වාගේ ගාව පොඩි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරි. මෙන්න මෙහෙමයි ඔය කඩගේ ටයිම් ටේබල් එක වැටලා තියෙන්නේ. හරිද? මේ පාරේ එළවලු විභාගේ පටන් ගන්නේ 10 වෙනිදා. හරිද? 10 වෙනිදායි 11 වෙනිදායි බයෝ පළවෙනි පේපර් එක සහ දෙවෙනි පේපර් එක තියෙනවා. මැත්ස් වල 10 12 තමයි පේපර් එක තියෙන්නේ. ඊළඟ ෆිසික්ස් වල 14යි 17යි තියෙනවා. හරිද? පොඩි ગેප් එකකුත් ඔයාලට පේනවා ඇති ෆිසික්ස් වල තියෙනවා පළවෙනි පේපර් එකයි දෙවෙනි පේපර් එකයි අතර. කෙමිස්ට්‍රි වලදී 19යි 21යි ඒකෙත් ඔයාලට පේනවා ඇති පොඩි ગેප් එකක් තියෙනවා පළවෙනි පේපර් එකයි දෙවෙනි පේපර් එකයි අතර. හරිද? හොඳයි. අහගෙන ඉන්න හොඳට කියන දේ ඔයා විභාගයට සූදානම් වෙනකොට විභාගයට පෙර සූදානමක් තියෙනවා. විභාගයට කලින් සතිය කොහොමද ඔයාලා හැත්ති වෙන්නේ? ඊළඟට විභාගයේ කාලයේදී ඔයා කොහොමද සූදානම් වෙන්නේ කියන එක පිළිබඳව ඔයාගේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. හරිද? විභාගයට කලින් සතියේ හරිද? දවස් 7ක් තියෙනවනේ. ඒ දවස් 7ෙන් ඔයා හරිද? දවස් දෙකක් එක දවසක් කෙමිස්ට්‍රි වලට ගන්න, එක දවසක් ෆිසික්ස් වලට ගන්න. හරිද? කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ඉවරලා පැත්තකින් තියන්න. ෆිසික්ස් සම්පූර්ණයෙන්ම පාඩම් කරලා පැත්තකින් තියන්න. ඉතිරි දවස් 5ම ඕන නම් ඔකටගෙන් ප්‍රියතම විෂය බයෝ පාඩම් කරන්න ගන්න. බයෝනවා කියන්නේ ගොඩාක් වෙලාවට පාඩම් කරගන්න අමාරුයි. අමතක වෙනවා කියලා. ඉතින් දවස් 5ක්ම තියාගන්න ඒත් කමක් නැහැ. දවස් 5ක් තියාගෙන බයෝලොජිම පාඩම් කරන්න. හැබැයි පුතේ ඒකක් ගන්න ඕනේ ඈ. ඔච්චර දවස් 5ක් උද්දීට වෙලා. හරිද? එහෙම නැත්නම් වැඩකුත් නැහැනේ. හරිද? දවස් 5ම අරගෙන හරිද කමන්නේ ඔයා වැඩ කරාට. හැබැයි ඊට කලින් ඔයා කෙමිස්ට්‍රි ෆිසික්ස් ඉවර කරගෙන තියෙන්න ඕනේ. අර මම දවසක් ගන්න කියලා කිව්වේ. හරිද? ඊට කලිනුත් ඔයා කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට කාලේ යම්කිසි වැය කිරීමක් කරන්න ඕනේ. හරිද? අන්තිම සතිය තමයි මම මේ කියන්නේ. ඊට කලින් සතිය ඔයා කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට යම් බරක් දීලා තියෙන්න ඕනේ. මැත්ස් වලට යම් බරක් දීලා තියෙන්න ඕනේ. හරිද? මැත්ස් වලට නෙමෙයි. හරිද? කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලටයි. අන්තිම සතියේදී හරිද? දවස් දෙකක් ඒ විෂයන් දෙකට දෙන්න. ඊළඟ දවස් 5ම වැඩිපුර බයොලොජි වලට අවධානය දෙන්න. මැත්ස් වලටත් ඕන නම් දවස් 5ම දුන්නත් කමක් නැහැ. හැබැයි මේ දවස් 5ේදී හරිද පැයක් විතර අරගෙන එක විෂයක් චුට්ටක් නිකන් බලන්න උඩේ. නිකන් පෙරලනවා කරන්නේ. හරිද? ඔයා වැඩ කරනවා නම් පැය 16ක් 16න් පැයක් එක විෂයකට දෙන්න බැරි කමක් නැහැ. නැත්තම් දෙකක් දෙන්න බැරි කමක් නැහැනේ. හරිද? වැඩි කාලයක් බයොලොජි කරනවා පැයක් විතර අරගන්න. ලොකු කාලයක් ගන්න එපා ඒකට. නිකන් ඔයා කරන්නේ පෙරලලා බලනවා. හරිද? ඔන්න ඒකත් කරන්නේ මුල් දවස් දෙකේ විතරයි. දවස් 5න් පළවෙනි සහ දෙවෙනි දවස් දෙකේ විතරයි. ඊළඟ දවස් 3ම ෆුල් ටයිම් දෙන්න බයොලොජි වලට. නැත්තම් මැත්ස් වලට දෙන්න. පැහැදිලිද ඔයාලට කියන දේ? හරි. ඔන්න ඊළඟ කතාව අහගෙන ඉන්න. ඊළඟ කතාව අහගෙන ඉන්න. මේක බයෝ කරන දරුවන්ටයි කියන්නේ. පුතේ ඔයා බයොලොජි පළවෙනි පේපර් එක 10 වෙනිදානේ ලියන්නේ. දෙවෙනි පේපර් එක 11 වෙනිදා ලියනවා. හරි. ඔයාට ඊළඟට ෆිසික්ස් වලට එන්න බලන්න දවස් තියෙනවා. බලන්න 12 වෙනිදා දවසම තියෙනවා 13 වෙනිදා දවසම තියෙනවා. හැබැයි ඔයාට පේනවාද කෙමිස්ට්‍රි වලදී? ඔයා ෆිසික්ස් අර දෙවෙනි පේපර් එක ලියලා ආවට පස්සේ කෙමිස්ට්‍රි වලට තියෙන්නේ එක දවසයි. හරිද? ඔයා හරිද? අපි හිතමු ඔයා සූදානම් වීම පටන් ගන්නවා කියලා 5 වෙනිදා බයොලොජි වලට. එහෙනම් 5 වෙනිදා සූදානම් වෙන්න පටන් අරගෙන ඔයා 19 වෙනිදා තමයි ආයි කෙමිස්ට්‍රි අත ගහන්න යන්නේ. එතකොට ඔයාට සම්පූර්ණයෙන්ම කෙමිස්ට්‍රි අමතක වෙලා තියෙන්න පුළුවන්. හරි සමහර මාතෘකා සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. මේ පාර A level වල කෙමිස්ට්‍රි රිසල්ට් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඇයි?
මේ ગેප් එක මදි. මේ ગેප් එක වැඩි වෙන්න තමයි අපි දැකලා තියෙන්නේ ગેප් එක වැඩි කාලෙට පාස් percentage එක වැඩි. ગેප් එක වැඩි කාලෙට ඒ percentage එක වැඩි. පාස් percentage එක නම් පුතේ පුංචි එහාට මෙහාට වීමක් තමයි තියෙන්නේ. මොකද පාස් percentage එක ලකුණු 35ම නෙමෙයි දෙන්නේ. ආසන්නව පාස් percentage එක ෆේල් percentage එක 130ක් වෙන්න ලකුණ එහාට මෙහාට කරනවා 15ක. හරිද? ඒකෙන්ද අර මෙන්න මේ ગેප් එක මැදින් ඔයාලගේ ගොඩාක් ලා රිසල්ට් වල අර සමහරලාවට A එකක් ගන්න පුළුවන් කට්ටිය B එකකට B එකක් ගන්න පුළුවන් කට්ටිය C එකකට මොකද මෙන්න මේ ગેප් එක මැදින්. ગેප් එක වැඩි වෙන්න රිසල්ට් සාමාන්‍යයෙන් හොඳ වෙනවා. මෙච්චර කාලේ එහෙම තමයි ඈ. හරි. එහෙනම් දැන් හොඳට අහගන්න කියන දේ අහගන්න. පුතාලා බයොලොජි කරන දරුවෝ 11 වෙනිදා බයොලොජි රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඉවරලා ඔයා පැය 3-4ක් අරගෙන කෙමිස්ට්‍රි බලන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් ඈ. මුළු සිලබස් එකම ටග් වේගෙන් පැය 3-4කින් මතක් කරගන්න බලන්න. එහෙම මතක් කරගෙන තමයි ඔයා ෆිසික්ස් වලට යන්නේ. ඒක පැය 4ක් දුන්නා කියලා ඔයාට කවදාවත් පාඩු වෙන්නේ නැහැ. අර පැය 4ක් දුන්නා කියලා. බලන්න 11 වෙනිදා ඔයා පැය 4ක විතර කාලයක් දෙනවා කෙමිස්ට්‍රි වලට. ඊට පස්සේ සම්පූර්ණ ෆිසික්ස් වලට දෙනවා. පැහැදිලි? ඊළඟ ෆිසික්ස් වලට ඔයාට රචනා ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න ඕන තරම් කාලය තියෙනවා. හරිද? ඊළඟ 17 වෙනිදා විලිවෙලා ඔයාට තියෙන්නේ බලන්න 19 වෙනිදා නෙමෙයි එක දවසයි තියෙන්නේ. මේ එක දවසකේ ඔයාට සූදානම් වෙනවා කියන එක හිතන තරම් ලේසි නෑ. මේක ඉතාම අපහසු වැඩක් ඈ. ඔයාට මාර ප්ලෑන් එකක් ගහ ගන්න වෙනවා කලින්. එහෙම නැතුනොත් එහෙම අනිවාර්යයෙන්ම MCQ පේපර් එක වාගේ හොඳ වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මේ හරිද? පුළුවන් නම් 14 වෙනිදාත් හවස පැය 2-3ක් අරගෙන කෙමිස්ට්‍රි බලන්න. පැය 3ක්වත් අරගෙන ඉන්න කෙමිස්ට්‍රි බලන්න. නැත්තම් හරිද? ඔයාට වේගය හදාගන්න බැරි වෙනවා මෙතෙන්ට යන්න. හරිද? 14 වෙනිදාත් කෙමිස්ට්‍රි චුට්ටක් බලනවා. ආයෙ කවදද? 11 වෙනිදාත් කෙමිස්ට්‍රි චුට්ටක් බලනවා. හරිද? මැත්ස් කරන දරුවන්ට නම් ටිකක් අපහසු වෙනවා ඔයාට. මොකද මැත්ස් පේපර් එක ලියලා ඇවිල්ලා 14 වෙනිදා වෙනකොට ෆිසික්ස් වලට හැත් වෙන්න ඕනේ. එතකොට ඔයා එදාට කෙමිස්ට්‍රි බලන්න යන්න එපා. ඔයා කෙමිස්ට්‍රි බලන්නේ 14 වෙනිදා හවස චුට්ටක්. හරිද? 14 වෙනිදා හවස පැය 4ක් විතර අරගෙන කෙමිස්ට්‍රි බලන්න ඊළඟ දවස් දෙකක්ම ඔයාට තියෙනවා රචනා කරලා හැත් වෙන්න. ඒ හොඳටම ඇති කාලය. හරිද? එහෙම ප්ලෑන් එකක් හදාගන්න. බයෝ කරන කට්ටිය දවස් දෙකක් දාන එක ගැටලුවක් නැහැ. හරි. ඊළඟ කතාව හොඳට අහගන්න. මේක ෆිසික්ස් වලට අදාළ කතාවක් කියන්නේ MCQ වලට. පුතේ ඔය කට්ටියට විශේෂයෙන්ම බයෝ කරන දරුවන්ට මැත්ස් කරන දරුවන්ට දෙකොල්ලටම හරිද? යම්කිසි කාලයක් ඔය කට්ටිය බයෝ වලට මැත්ස් වලට අවධානය යොමු කරලා ෆිසික්ස් පේපර් එකට එද්දී MCQ පේපර් එකට එද්දී ගොඩාක් වෙලාවට ඔයාගේ වේගය ඩවුන් වෙලා තියෙනවා. වේගය අපි කියනවා පහළ බහැලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම MCQ කරන වේගය. තේරුණාද? ඉතින් ඒක ඔයා හදා ගන්න ඕනේ. ඒක හදා ගන්න ක්‍රමය මෙන්න මේකයි. හොඳට මතක තියාගන්න මේක. මේක හදා ගන්න ක්‍රමය මේකයි. ඔයා කරන්න ඕන දේ තමයි හරිද? අපි බයෝ කරන දරුවෙකුට කියන්නම් ලැහැත් වෙන්නේ කොහොමද කියලා. ඔයා 11 වෙනිදා ඇවිල්ලා මුළු විෂය නිර්දේශයෙන් ෆිසික්ස් වල අවම වේගයෙන් 3 පාරක්වත් බලන්න ඕනේ. දෙපාරක් නම් අනිවාර්යයෙන් තුන්වෙනි පාරටත් යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක වේගයෙන් ඔයාලා බලන්න ඕනේ. පළවෙනි පාරේ චුට්ටක් හිමින් බලනවා, දෙවෙනි පාරේ වේගයෙන් බලනවා, ඉතා වේගයෙන් බලනවා තුන්වෙනි පාර. ඒ කියන්නේ කොහෙවත් මිස් වෙන්නේ නැති වෙන්න. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. වැදගත්ම දේ තමයි ඔයා පාස් පේපර්ස් වල අවම පේපර්ස් 5ක්වත් පිටිපස්සට කරනවා. මෙතෙන්දී ඔයා මොකද කරන්නේ? හරිද? මෙන්න මේ 13 වෙනිදා හවස් වෙනකොට සාමාන්‍ය 12 විතර වෙනකොට පටන් ගන්න. හරිද? 12 වගේ වෙනකොට පටන් ගන්න. ඒකයි මම මැත්ස් කරන දරුවන්ට කිව්වේ කෙමිස්ට්‍රි බලන්න එපා කියලා 12 වෙනිදා. 12 වෙනිදා උදේවරුේ නේද පුතේ විභාගේ තියෙන්නේ? මම හිතන්නේ උදේවරුේ ඇත්තේ. හරිද? හරිකමක් නැහැ. උදේවරු තියෙන කියලා ඉම. එතකොට ඔයාලට හවස් වරුවයි පහුවදත් වරුවක් තියෙනවා ඔයාලට කෙමිස්ට්‍රි හරිද? තීර පාඩම් කරගන්න. මතක් කරගන්න. පාඩම් කරන්නේ නෙමෙයි. මතක් කරගන්න. බයොලොජි කට්ටියට නම් හොඳට මෙතෙන් එන්න. හරිද? දවල් 12 වෙනකොට ඔයා පටන් ගන්නවා පාස් පේපර්ස් ටික කරන්න. කොහොමද පටන් ගන්නෙ? 2024 ඉඳලා 27 හරිද? පේපර්ස් පහ 24 23 22 21 සහ 20 මෙන්න මේ පාස් පේපර්ස් ටික ඔයා කරන්න ඕනේ. හරිද? කොහොමද කරන්නේ? වේගෙන් කරන්න. 24 පේපර් එක ගන්නාම නිකන් ඔයා try කරනවා පැයකින් එකයි කාලෙකින් වගේ ඉවර කරන්න. හරිද? දැන් ඔයා මේ පාස් පේපර්ස් කරලානේ තියෙන්නේ. වේගෙන් චුට්ටක් බලාගෙන යනවා, කරගන්න පුළුවන්ද කියලා වෙලා. අමාරු වෙයි. හැබැයි try කරනවා ඔයා. 24 පේපර් එක ගන්නාම නිකන් ඔයා 24 පේපර් එක ගන්නාම නිකන් ඔයා පැයකින් එකයි කාලෙකින් වගේ ඉවර කරන්න. හරිද? දැන් ඔයා මේ පාස් පේපර්ස් කරලානේ තියෙන්නේ. වේගෙන් චුට්ටක් බලාගෙන බලන්න
හරිද? ඔයාට හරිද? රිවර්ස් එකට කරන්න කියලා කියන්නේ පේපර්ස් 5ක් සමහරවිට ඔයාට කරගන්න බැරි වෙයි. ඒකෙන් තමයි රිවර්ස් එකට කරන්න කියලා කියන්නේ. එතකොට කරගන්න පුළුවන් වෙන එක න ෂෝක්. ආ පේපර්ස් 5 පිටිපස්සට කළා. එහෙන් බැරි වුණොත් එම ඔයා සමහරට 22කින් නවතී, සමහරට 21කින් නවතී. ළඟම පේපර් එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔයා මෙතන ඉඳලා කරන්න ගියොත් එම ඔයාට සමහර වෙලාවට 23 කරනවා, 24 කරගන්න බැරි වුණොත් එම ඔයාගේ යටිහිත වද දෙනවා පේපර් එකක් කරගන්න බැරි වුණානේ කියලා. තේරුණාද? පිටිපස්සට ගියාට කමක් නැහැ. අද 24 ඉඳලා පිටිපස්සට යන්න, මෙතන ඉඳලා එන්න එපා. හරිද? මෙතන ඉඳලා සාමාන්‍ය එකක් කරගන්න බැරි වෙච්ච ගමන් අපේ යටිහිත කියන පේපර් එක ඔක්කොම කරගන්න බැරි වුණානේ කියලා. මෙතන රිවර්ස් එකට යන්න. හරිද? මෙහෙම MCQ papers ටික එක දවසේ කරනකොට ඔයාගේ වේගය හැදෙනවා. සිලබස් එකම හරිද කිහිප වතාවක් මේ papers පහක් කරනකොට සිලබස් එකම තැන ඔයා යනවා. හරිද? එතකොට මුළු සිලබස් එක මතක් වෙයි. ඔයාගේ වේගය කියන එක හැදෙයි. මේක අනිවාර්යයෙන්ම කරන්න. මේක තමයි ට්‍රික් එක MCQ paper එක හදාගන්න. ඔය දෙයම තමයි කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි වලට ඔයා 17 වෙනිදා හරිද? 17 වෙනිදා ෆිසික්ස් පේපර් එක ලියලා එවිල්ලා හරිද? ෆිසික්ස් පේපර් එක ලියලා එවිල්ලා ඒක ලේසිද අමාරුද ඒක හිතන්න යන්න එපා. මේක මාර වැදගත් ලියලත් ඕන තියාගන්න. ආයෙ පුතා 17 වෙනිදා හවස හරිද? 17 වෙනිදා පේපර් එක ලිව්වට පස්සේ ආයෙ ඒක ගැන පසු විපරම් කරලා වැඩක් නැහැ. හරිද? MCQ පේපර් එක ලිව්වට පස්සේ ඔයා පසු විපරම් කරලා වැඩක් නැහැ ඒක. MCQ උත්තර හොයාගෙන කීයක් හරිද කියලා බලන්න. උදාහරණයක් විදිහට හරිද ෆිසික්ස් පේපර් එක ලියලා ඔයා හොයනවා MCQ පේපර් එකේ උත්තර. ඔයාට 35ක් තිබ්බත් 40ක් තිබ්බත් 50ක් තිබ්බත් ඔයාගේ අකුර වෙනස් වෙන්නේ නැහැ නේ. ඒතර ඔයා ලියලා ඉවරයිනේ. ඔයාට MCQ පේපර් එකේ ආයෙ ගිහිලි වෙලා ඒක හදන්න බෑනේ. ඒක නිසා උත්තර චෙක් කරන්න යන්න එපා. හරිද? ඔයා හරිද? MCQ පේපර් එක ලියලා ඔයාගේ 50ම හරි කියලා වෙලා හිතාගෙන ලැහත් වෙන අනිත් එකද. කියන දේ තේරුණාද දන්න? 50ම ඔයා හරියට කරා කියලා හිතාගෙන ලැහත් වෙන්න. හරිද? එහෙම නැතුව 35යි කියලා වෙලා මානසික වැටල වෙලා මේකට ලැහත් වෙන්න එපා. ඒකෙන්ද MCQ බලන්න මෙපා සමහරට යාළුවෝ ඒවයි ඔයාට. හරිද? ඒ යාළුවෝ එවන්නේ ඔයාගේ ඔයාත් එක්ක තියෙන ආදරයට නෙමෙයි. මාකින් එක එවන්නේ. ඔයාත් එක්ක තියෙන තරහට සමහරලාට එවන්නේ. ඇයි? ඔයා බලාපොරොත්තු වෙනකොට MCQ අනිවාර්යයෙන්ම අඩු වෙන්නේ ඉන්නේ ඔයාට. ඔයා සමහරට 45ක් බලාපොරොත්තු වෙයි. ඔයාට 43ක් ආවොත් එම ඔයා ඊට පස්සේ දුක් වෙන්න පටන් ගන්නවා. කෙඳිරි ගන්න පටන් ගන්නවා ඊළඟට. ඒ නිසා MCQ නම් චෙක් කරන්න යන්න එපා. හරිද? ඒක විභාගෙ ලියලා ඉවරනාට පස්සේ ආයෙ ඔයාට ගිහිල්ලා වෙලා ඒකේ ලකුණු වෙනස් කරගන්න බෑ. එහෙනම් ඔයා ඒක චෙක් කරගන්න ඕනේ විභාගෙන් පස්සේ. 17 වෙනිදා හරිද පේපර් එක ලියලා ඉවරනාට පස්සේ හරිද ඒක ලේසි වුණත් අමාරු වුණත් ආයෙ පසු විපරම් කරන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ ඊළඟ පේපර් එකට සූදානම් වෙන එකයි. ඊළඟ විෂයට සූදානම් වෙන එකයි. ඒක බයොලොජි වලටත් අදාළයි, මැත්ස් වලටත් අදාළයි. මෙතන එක පේපර් එකකින් ඊළඟ පේපර් එකට එනකොට ලිව්වට පස්සේ ආයෙ ඒක දුක් වීම හෝ සතුටු වීම ලොකුට කරන්න යන්න එපා. 17 වෙනිදා එනවා ඔයා පේපර් එක ලියලා ඉවරලා ඇවිල්ලා වෙලා 17 වෙනිදා හවසයි 18 වෙනිදා 12 වෙනකොට ඔයා මොකද කරන්නේ? පාඩම් කරන එක. කී පාරක් පාඩම් කරන්න ඕනද? අවම 3 පාරක් ඈ. අවම 3 පාරක් කරන්න ඕනේ. පළවෙනි පාර යනවා, දෙවෙනි පාර යනවා, තුන්වෙනි පාර යනවා. පළවෙනි පාරේ හිමින්සර යනවා, දෙක තුන ටික වේගෙන් යනවා. එතෙන්දිත් ඔයාට සමහර පාඩම් tie ටිකක් වැඩිපුර මතක කරගන්න ඕනේ. සමහර දේ තියෙනවා අර ලොකුවට මතක් කරගන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයාට බහුවාවයක අනිවාර්ය ප්‍රශ්නයක් දෙනවනේ. ඒක මතක් කරගන්න ඕනේ. හැබැයි විනාඩි 5කින් 10කින් ෂෝට් නෝට් එක මතක් හරිද? ෂෝට් නෝට් එක බලපු ගමන් මේක මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයා ෂෝට් නෝට් විතරක් නෙමෙයි මෙතෙන්දි බලන්නේ. ඇයි? ඒ ලෙවල් විභාගයේ MCQ පේපර් එකේ අස්සක් මුල්ලක් නැහැ රහනවනේ. එහෙනම් ඔයාලා වේගෙන් මූලික දේවල් ටික බලාගෙන ඉස්සරහට යන්න ඕනේ මතක් කරගෙන. පළවෙනි පාර මතක් කරලා දෙවෙනි පාර මතක් කරන්න ඕනේ. තුන්වෙනි පාර කරත් යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා අර කලින් වැඩේම කරන්නේ. 12න් පස්සේ ඔයා පටන් ගන්නවා පාස් පේපර්ස් ටික කරන්න. අවම හරිද පේපර්ස් 5කටවත් යන්න පුළුවන් නම් ෂෝක් 24න් පටන් අරගෙන 20 දක්වා රිවර්ස් එකට කරගෙන එනවා. මොනවද? MCQ පේපර්ස් ටික. හරිද? එතකොට ඔයාගේ MCQ පේපර්ස් කරන වේගය හැදේ. මුළු විෂය නිර්දේශම නැවත මතක් වෙයි. අපපාරක් මුළු විෂය නිර්දේශම නැවත මතක් වෙයි. ඔයාගේ වේගය හැදේ. එහෙනම් මේ වැඩේ අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ආයි කතන්දර දෙකක් නැහැ. හරිද? මේක අනිවාර්යයෙන්ම වාතෙන් විය යුතුමයි. හරිද? රයිට්. ඊළඟ කතාව අහගන්න. ඊළඟට 19 වෙනිදා MCQ පේපර් එක ලියලා ඇවිල්ලා MCQ ආන්සර්ස් එහෙම චෙක් කරන්න යන්න එපා. හරිද?
එක අවුරුද්දකදී MCQ answers දාලා තිබ්බා. සාමාන්‍ය පොතේ පැය 4ක් 5ක් යනකොට එක එක ගුරුවරු දානවා MCQ answers. ඊළඟට සමහර ගුරුවරුන්ගේ නම් වලින් බොරු ඒවත් දානවා. අද ලංකාවේ ප්‍රසිද්ධම සමහර ගුරුවරු ගිය අවුරුදු වල ඉච්ච දේවල් ඈ. ඊට ඉස්සෙල්ලා අවුරුදු වල. ඒවා දාලා තියෙන්නේ ෆේක් ඒවා දාලා තියෙන්නේ. එක ටික නමින් දාන්නේ. සමහර අවුරුදු වලදී පේපර්ස් වල MCQ 4ක් 5ක් වැරදිච්ච අවුරුදු තිබ්බේ. ඒ දාලා තියෙන උත්තරවල. හරිද? එක අවුරුද්දේ ප්‍රසිද්ධම ගුරුවරයෙක් දැම්මා MCQ 3ක් වැරදි. හරිද? උදාහරණයක් විදිහට ඔයාගේ 45ක් හරියනවා. හරිද? ඔයාට පෙන්වන්නේ 45යි කියලා. හැබැයි සමහර වෙලාවට ඔයා හරි මාකින් එක බැලුවොත් එimhe ඔයාගේ 48ක් හරි. 48ක් ගත්ත එක්කන ඔයා යන්නේ 50ම ගහන්න. ඔයාගේ 48ක් හරි හැබැයි ඔයාට චෙක් කරලා බලද්දි ඔයාට එන්නේ 45යි. ඒතර ඔයා මානසික වැටෙනවනේ. හරිද? ඒක නිසා MCQ චෙක් කරන්න යන්න එපා. ඒක චෙක් කරන වෙලාවක් තියෙන එක මම ඊට පස්සේ කියන්නම්. හරිද? ඔයා MCQ පේපර් එක ලියලා ඉවර වෙලා ඊළඟ රචනායකට ලැහැත් වෙන්න. රචනායකට සූදානම් වෙන ආකාරය මොකක්ද? ආපාපාරක් පාඩම් කරන තුන් පාරක්වත්. පාඩම් කරලා පාස් පේපර්ස් ටික මොකද කරන්නේ? වේගෙන් චුට්ටක් බලාගෙන යන්න. එතෙන්දී ඔය පොඩි පොඩි සූදානම් වීමක් වෙනවනේ මෙන්න මෙහෙම දේවල් වලට පරිවර්තන වලට වෙනම සෑහෙන හැත්තයක් තියෙන්න ඕනේ. පරිවර්තන 10ක් විතර ඔයාලා ලියලා තියාගන්න හැම පැත්තකම කව වෙන්නේ. නැත්නම් ඔයා කරලා තියෙන පරිවර්තන ටික උඩින් රීඩ් කරගන්න. ඊළඟ පරිවර්තන වල දන්නවා මේජර් හරිද ප්‍රධාන මාර්ග යන පරිවර්තන තියෙනවා. අතුරු මාර්ග වල යන පරිවර්තන තියෙනවා. ඊළඟ කර්මාන්ත රසායන පාරිසරික රසායන චුට්ටක් මතක් කරගන්න ඕනේ. SPD ඒව පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. ඒ වගේ සමහර ප්‍රතික්‍රියා හැම තියෙන මතක තියෙන්න ඕනේ. හරිද? එක ක්ලෝරයිඩයක් තියෙන ජල විච්ඡේදනය වෙනකොට ඵල තුනක් ලබා දෙන. මොකද්ද ක්ලෝරයිඩ්? එක ක්ලෝරයිඩයක් තියෙන ජල විච්ඡේදනය වෙනකොට ඵල තුනක් ලබා දෙන. මොකයිද ක්ලෝරයිඩ්? සල්ෆර් වල ක්ලෝරයිඩ්. සල්ෆර් ඩයික්ලෝරයිඩ්. එක විතරයි ඵල තුනක් ලබා දෙන්නේ. අන්න ඒව ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. එක ක්ලෝරයිඩයක් තියෙන ජල විච්ඡේදනය කරපු ගමන්ම HCl හැදෙන්නේ නැහැ. NCl3. HCl හැදෙන්නේ නැති. එක ක්ලෝරයිඩයක් තියෙනවා ජල විච්ඡේදනය කරපුවාම අම්ලයකුයි බෂ්මයකුයි දෙකක්ම හදනවා. NCl3. හරිද? එක ක්ලෝරයිඩයක් තියෙනවා ජල විච්ඡේදනය කරපුවාම ජලයේ අද්‍රාව්‍යයේ සුදු පාට අවක්ෂේපයක් හදනවා. ජලයේ අද්‍රාව්‍යයේ සුදු පාට අවක්ෂේපයක් හදනවා. හැබැයි මේ අවක්ෂේපේ ජෙලටිනීමේ අවක්ෂේපයක් නෙමෙයි. මොකද්ද? සිලිකන් ක්ලෝරයිඩ් ජලයේ අඩුවෙන් ඇති විට සිලිකන් ක්ලෝරයිඩ් ජලයේ අඩුවෙන් ඇති විට සිලිකන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. ඒක සුදු පාට අවක්ෂේපයක්. හරිද? ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජෙලටිනීමේ අවක්ෂේපයක්. ඒක ජෙලටිනීමේ අවක්ෂේපයක් ඈ. ඒවට ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. හරිද? එතකොට ඔයා ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය, ඇමෝනියා ලවණ වල තාප වියෝජනය, ඊළඟට අවක්ෂේපන වගුව, S ගොනුවේ, ඊළඟට D ගොනුවේ කොටු 28 වගුව. හරිද? ඒවා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට ද්‍රාවිතා වගුව, ඊළඟ කැටයන් විශ්ලේෂණයේ වගුව, පහන්සුළු පරීක්ෂා ඒවා වගේ දේවල් ඒවා දැනගෙන යන්න. හරිද? හොඳට අධ්‍යයනය කරලා යන්න. දැන් අද පේපර් එක ලියනකොට චුට්ටක් අමාරු වැටුණා නේද වීලි කෝෂය? ගොඩක් වෙලාවට පාඩම් කරගෙන ඉන්නේ නැතුව ඇති ඔය කට්ටිය. අන්තිම දවසේ දැම්මේ ඒකයි ඈ. ඔකට බූස්ටින් පේපර්ස් වලක් දාලා තියෙනවා, වීලි කෝෂයක් දාලා තියෙනවා, ලෙක්ලාන්ජ් කෝෂයක් දාලා තියෙනවා. කාර් බැටරියක් දාලා තියෙනවා. කාර් බැටරිය ඒව බලාගෙන යන්නේ. ඒව තමයි ඔයාලා අමතක කරන්නේ. ඒව චුට්ටක් නිකන් බලාගෙන යන්න. බැරි වෙලාවට MCQ ප්‍රශ්න දැම්මොත් ඒත් ඔය හයිර වෙනවා. හරිද? ඒ වගේ තැන් හරිද? ඊළඟ සන්නායනතාව හරිද? විභාගයේ ළඟදී දීලා නැහැනේ. ඒ වගේ තැන් පොඩ්ඩක් මතක් කරගෙන යන්න ඕනේ. හරි. ඔයා එහෙනම් 19 වෙනිදා ඇවිල්ලා විෂය නිර්දේශයේ තුන් පාරක් නැත්නම් විෂය සම්පූර්ණයෙන්ම තුන් පාරක් බලාගෙන පාඩම් කරලා තමයි ඊළඟට ඔයා පාස් පේපර්ස් වලට යනවා. මොන පේපර්ස් වලටද ඔයා යන්නේ? පාස් පේපර්ස් වලට. අලුත් පේපර්ස් එහෙම කරන්න යන්න එපා. ඔයා මේ කාලේ නෙමෙයි පළාත් පේපර්ස් හොයාගෙන කරන්න ඕනේ. ඔයා එහෙනම් මේ වෙනකොට කරලා තියෙන්න ඕනේ ඒවා. හරිද? මේ විභාග කාලේ නෙමෙයි. විභාග කාලේ ඔයා දන්නා දේවල් පිළිබඳව අවධානය දෙන්න. හරිද? එහෙම නැතු මේ විභාග කාලේ මෙන්න මේ දවස් දෙකේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න යන්න එපා කියලා කියන්නේ ඔයාට. අලුත් දේවල් හොයන්න යන්න එපා. ඔයා දන්නා දේවල් තහවුරු කරගන්න එකයි කරන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මෙන්න මේ කාලේ ඇතුළත ඔයා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න යන්නේ මේ. අවුරුදු දෙකක් ඉගෙන ගත්තේ නැති එක මේ කාලේ තමයි ඉගෙන ගන්න හදන්නේ. අවුරුදු දෙකමාරක් තිස්සේ ඉගෙන ගන්නේ නැහැ. මේ කාලේ තමයි අලුත් දේවල් හොය ඉගෙන ගන්න හදන්නේ. ඒ වැඩේ ඔයා කරන්න එපා. හරිද? මේ කාලේදී ඔයා ඉගෙනගෙන තියෙන දේවල් ඒ ටික ඇති. ඒ ටිකෙන් ලියන්න යනවා කියලා ලියන්න. හරිද? ඒක තමයි ක්‍රමය ඈ. හරිද? හොඳයි. ඊළඟට හරිද? හොඳට අහගන්න.
පුතේ මේ කාලේදී විභාගයේ කාලය ඇතුළතදී හරිද එක එක ගැටලු වාට එන්න පුළුවන්. එකක් තමයි අසනීප වෙන්න පුළුවන්. හැබැයි අසනීප වෙනකොට හරිද අසනීපයි කියලා වාට විභාගය අතාරින්න බෑනේ. හරිද? වාට පුළුවන් උපරිමේ මේ කාලේ ගිහිල්ලා වැඩ කරන්න. මේ දවස්වල වෛරස් උණක් තියෙනවා. ඒක ටිකක් අමාරුයි. අපේ දරුවෝ දැන් මේ වෙනකොට කීප දෙනෙකුට හැදිලක් තියෙනවා. හරිද? දැන් ටික දවසකට කලින් අපි පේපර් පැනල් එකෙත් එහෙම. හරිද? කීප දෙනෙකුට හැදුනා ඒක. හරිද? ඉතින් දැන් වාට එහෙම අසනීප වෙන්න පුළුවන්. හැබැයි වා කාගෙනෙත් වැඩ කරගන්න ඕනේ. ඊළඟ වැස්සෙන් බාධා එන්න පුළුවන්. අවුවෙන් බාධා එන්න පුළුවන්. ඒ මොක ආවත් වා ඊළඟ විභාගය කරන්න ඕනේ. ඒ නිසා බාහිර දේවල් ගැන අවධානය දෙන්න එපා මේ කාලේදී. හරිද? බාහිර හරිද එළිය සමාජයේ මොනවද වෙන්නේ කියන එක පිළිබඳව අවධානය දෙන්න එන්න එපා. හරිද? එළිය සමාජයේදී හරිද එක එක දේවල් මේ දවස්වල තියෙයි. සමහර ක්‍රිකට් මැච් උත් එන්න පුළුවන්. හරිද? තියෙනවා දන්නේ සාමාන්‍ය එක්සෑම් එකක් කාලේදී ක්‍රිකට් මැච් එනවා. හරිද? ඒවට පුළුවන් තරම් අවධානය නොකර ඔයා විභාගයටම මේ කාලේ අවධානය දෙන්න. පුළුවන් තරම් මනස වාදියා ගන්න ඕනේ විභාගෙත් එක්කමයි. වෙන දේවල් වලට මනස තබා ගන්න එපා. හරිද? ඊළඟට බාහිර සමාජයේ දේවල් ඔයා ඔලුවට ගන්න එපා මේ කාලයේදී. හරිද? ඊළඟට නැවත නැවත ඔයාට කියන්න ඕන දේ කියන දේ තමයි MCQ චෙක් කරන්න නම් යන්න එපා මේ කාලය ඇතුළත. එහෙම කරන්න හිතනවා නම් ඒ තමයි ඔයාගේ මෝඩකම. විභාග කාලේදී ඔයාට හිතෙනවා නම් MCQ චෙක් කරගන්න. එහෙම නැත්නම් අම්මා ලව්වලා චෙක් කරගන්න අයියලා අක්කලා පේපර් එක ඔයාට හම්බ වෙනවනේ. ඒක ඔයා පැත්තකින් තියලා තියාගන්න. ඒක පස්සේ චෙක් කරමු. විභාග කාලය ඇතුළත චෙක් කරන්නේ නැහැ. පැහැදිලිද කතන්දරේ? හරි. ඊළඟට මම කියවනවා ඔයාට විභාගයේ හරිද? MCQ චෙක් කරන වෙලාවක් තියෙනවා කියලා. පුතේ මෙහාට ගන්න. MCQ චෙක් කරන වෙලාවක් තියෙනවනේ. ඔව්. 21 වෙනිදායි පස්සේ. හරිද? 21 වෙනිදායි පස්සේ ඔකට පොදු පරීක්ෂණයේ තියේ. හරිද? ඉංග්‍රීසි පේපර් එකේ තියේ. ඒවත් ලියලා ඇවිල්ලා පේපර් එක චෙක් කරගන්න. චෙක් කරගන්න ඕනද ඔයා MCQ එහෙම අනිවාර්යෙන් චෙක් කරගන්නම ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා විභාග ලිව්වට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕනේ. ඒ මොකටද? ඔයාට ඇගීමක් තියෙන්න ඕනේ ඔයා ගැන. හරිද? මෙතන ඉන්න දරුවෝ හැමෝම පළවෙනි පාර මෙඩිසින් ඉන්ජිනියරින් යනවා නම් මාර සතුටුයි මට. ඔයාටත් එහෙමම තමයි. හැබැයි එහෙම වෙන්නේ නැහැනේ ප්‍රායෝගිකව. ඒක නිසා ඔයා විභාගයට හොඳට සූදානම් වුණාද නැද්ද කියනilla චෙක් කරගන්න ඕනේ. ඒක චෙක් කරගන්න පුළුවන් ක්‍රමය තමයි සාමාන්‍යයෙන් මේකයි අහගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඔයාගේ විෂයන් තුනේම MCQ වල එකතුව 120 ප්ලස් නම් ඔයාට මෙඩිසින් ඉන්ජිනියරින් යන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ එක විෂයකට හරිද MCQ 40 ප්ලස් නම් 40 පන්නලා අරගෙන තියෙනවා නම් විෂයන් තුනේම ඔයාට මෙඩිසින් යන්න තියෙන chance එක වැඩි. විෂයන් දෙකකට 40 පන්නලා ෆිසික්ස් වලදී හරිද සාමාන්‍ය 35 පෙන්නුවත් යන්න තියෙන අවස්ථාව තියෙනවා. ෆිසික්ස් සබ්ජෙක්ට් එකේ නෑ මේ කියන්නේ. හරිද ෆිසික්ස් වලදී ඔයා හරිද 35 පන්නලා ගහලා තියෙනවනේ ඒත් යන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. හැබැයි ඔයා රචනා ප්‍රශ්න පත්‍රයේ හරිද පොසිටිව් තැනක ඉන්න ඕනේ. ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 700 පන්නලා ලියවෙන්න ඕනේ වගේ. විෂයන් තුනේම ලකුණු 700 පන්නලා ලියවිලා තියෙනවා නම් MCQ පේපර් එකට 40 ප්ලස් නම් ගහලා තියෙන්නේ. එහෙනම් ඔයාට මෙඩිසින් යන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක්ම වැඩි. එහෙම නොවුනොත් එහෙනම් ඔයා කරන්න ඕන දේ තමයි ඊළඟ අවුරුද්දට සූදානම් වෙන එක. කවද ඉඳලා සූදානම් වෙන්නේ? ළඟම ඉඳලා. අපි තුමා පේපර් එක හරි MCQ චෙක් කරන්න 25 කියලා ඉවිල්ලා 25 ඉඳලාම සූදානම් වෙනවා. සූදානම් වෙනවා කියලා කියන්නේ පැය 24ම අර වැඩ කරනව නෙමෙයි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න. හරිද? රිසල්ට් එනකන් පොඩ්ඩක් ටච් එකේ ඉන්න. එහෙම නැතුව රිවිෂන් පන්ති ගන්න යන්නේ නෙමෙයි කියන්නේ ඔයාලට. හරිද? පොඩ්ඩක් ටච් එකේ ඉන්නවා. හැබැයි ඔයාගේ විෂයන් තුන 40 පන්නලා තියෙනවා නම් රචනා එක ඕකේ නම් ඔයාට එහෙනම් ඉතින් ලොකුවට දඟලන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් ඉතින් ඔයාට තියෙන ඊළඟට ඔය කවුරු හරි ගුරුවරයෙක්ගේ පේපර් පැනල් එකට එකතු වෙලා ඉවිල්ලා හරිද? ජොබ් එකක් කරගෙන කීයක් හරි හොයා ගන්නවා. පේපර් පැනල් එකට එකතු වෙන එකේ වාසියකුත් තියෙනවා. ඒක සබ්ජෙක්ට් එකක්. එතකොට රිසල්ට් එනකන් ඒ සබ්ජෙක්ට් එකත් එක්ක ඉන්නවා. උදාහරණයක් විදිහට අපේ කෙමිස්ට්‍රි පන්තියට ආවොත් එහෙනම් පේපර් පැනල් එකේ වැඩ කරොත් ඔයා කෙමිස්ට්‍රි එක හරිද? මාස 3-4ක් ඉන්නවනේ රිසල්ට් එනකම්. හරිද? දැන් ගිය අවුරුදු උදාහරණයක් විදිහට අපේ එක දරුවෙකුට මෙඩිසින් අහුනේ නැහැ. ටැංක් එක 200 ගණක් ආවේ. ඉතින් ඒ දරුවා දැන් මේ පාරුදේ සූදානම් වෙනවා. හැබැයි යා මාස 4ක්ම පේපර් පැනල් එකේ පේපර්ස් බල බල හිටියා. හරිද? ඒක හරිද? එහෙම හැකියාවක් තියෙනවනේ ඒ දෙත් කරන්න. ඒව පස්සේ කතා ඈ. ඒ පස්සේ දේවල් කතා කරේ. හරිද? එහෙනම් මෙන්න මේ ආකාරයේ ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරගන්න. හරිද?
පුතාලා මේ වෙනකොට ඉගෙනගෙන දේවල් තියෙන දේවල් පිළිබඳව විශ්වාසය තියන්න. හරිද? ඔයා ඉගෙනගෙන තියෙන සිලබස් එකෙන් 150ද ඒ ඇති. හරිද? ඉගෙන ගත්තේ නැති දේවල් වලට දැන් ඔයා දුක් වෙලා වැඩක් නැහැ. හරිද? මේ අවස්ථාව නෙමෙයි ඒක දුක් වෙන්න තිබ්බේ ඔයාට. මේට කලින් නේ. හරිද? දැන් ඔයාට තියෙන ඔයා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන දේවල් පිළිබඳව සතුටු වෙන්න. හරිද? පේපර් එකට හොඳින් සූදානම් වෙන්න ලැහැත් වෙන්න. හරිද? රයිට්. මේට තව ටිකක් තියෙනවා දේවල් කියන්න. දැනට මේ ඇති. හරිද? ඔකටය හරිද? අවුරුදු 2කමාර තිස්සේ පුතේ වැඩ කරානේ. මේ කාලේදී ඔයාට සමහරලාට හිතේ හරි පාඩම් කරපේව මතක නැහැ. හරිද? ඔයා බලාපොරොත්තු වෙන සාධනීය මට්ටමට යන්න බෑ. MCQ ඔයා පේපර්ස් කරද්දී සමහරට 40 පන්නන්නේ නැහැ. හරිද? ඒකට කමක් නැහැ. A level විභාගෙද පයි. හරිද? දැන්නේ පයින් නැති මේ පේපර්ස් වලින්. හරි. ඔයා මෙතනින් දැන් නැවතිලා මේ ඉගෙන ගත්ත දේවල් පිළිබඳව හරිද? සතුරු වෙලා එතනින් එහාට ඔයා වැඩ කරගෙන ඉස්සරහට යන්න. හරිද? හරි. එහෙනම් අපි මේ ප්‍රාර්ථනා කරන හැමෝටම විෂයන් තුනටම ඒ තුනක් ගන්න ලැබේවා කියලා.